ශ්‍රී ලංකා කණ්ඩෑම හා බංගලාදේශ කණ්ඩෑම අතර තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියේ ප්‍රථම තරඟය මේ වනට ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වී තිබෙනවා. ඉතින් මෙම තරඟයේ ශ්‍රී ලංකා ක්‍රිකට් බිහිකළ අග්‍රගණ්‍ය තුන්නිරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ගේ අවසන් ටෙස්ට් තරඟය වීමත් විශේෂත්වයක්. ඉතින් ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් පිළිට සමුදීම නිසා ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයත් ඔහු වෙනුවෙන් අපූර්වට සරසා තිබුණා. ඉතින් මේ සුපිරි තුන්නිරියව් ක්‍රීඩකයාගේ සමුගැනීම වෙනුවෙන් ලංකාවේ ක්‍රිකට් වලට සම්බන්ධ බොහෝ දෙනා මෙන්ම විදේශ ක්‍රීඩකයන් පවා ඇන්ජලෝ මැතිව්ස්ට සිය සුබපැතුම් එක් කර තිබුණා. එහිදී ඉන්දිය එක්දින කණ්ඩෑමේ නායක රෝහිත් ශර්මා හා හිටපු ඉන්දිය ක්‍රීඩක සුරේෂ් රයිනා පවා ඇන්ජලෝ මැතිව්ස්ගේ සමුගැන්ම වෙනුවෙන් සුබපැතුම් එක් කර තිබුණා. ඉතින් ඇන්ජලෝ මැතිව්ස්ගේ අවසන් ටෙස්ට් තරඟය වන මෙම තරඟයට පෙර ඔහු වෙනුවෙන් විශේෂ පිළිගැනීමේ උත්සවයක් ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී සංවිධානය කර තිබුණා. ඉතින් එම උත්සවයට මැතිව්ස්ගේ පවුලේ සමාජිකයන්ද එක්ව තිබුණා. ඉතින් එහිදී බංගලාදේශ ක්‍රීඩකයන්ද ඇන්ජලෝ මැතිව්ස්ට සුබපැතුම් එක් කර සිටියා. එහිදී බංගලාදේශ ක්‍රීඩක මුෂ්ෆික රහීම් ඒ වගේම නායක නජ්මුල් ෂැන්ටෝ ඉතාම සෙනෙහසින් ඇන්ජලෝ මැතිව්ස්ට සුබපැතුම් එක් කරනු දක්නට ලැබුණා. ඉතින් පසුගිය එක්දින ලෝක කුසලන තරඟාවලියේදී මැතිව්ස්ව ටයිම් අවුට් ක්‍රමයට දවා ගනිමින් ලොව පුරාම අප්‍රසාදයට ලක් වූ බංගලාදේශය සැලකෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩෑමේ ප්‍රධාන සතුරෙක් ලෙසයි. ඔවුන් බොහෝ අවස්ථාවල ශ්‍රී ලංකා කණ්ඩෑමේ ක්‍රීඩකයන් සමග ගැටුම් ඇති කරගන්නා ආකාරයත් පසුගිය කාලය පුරාවටම දක්නට ලැබුණා. එහිදී ටයිම් අවුට් ක්‍රමයට දවාගත් මැතිව්ස්වද එදවස මුෂ්ෆික රහීම් ඇතුළු බංගලාදේශ ක්‍රීඩකයන් උපහාසයට ලක් කර තිබුණා. ඉතින් ඒ වගේම මෙරට බොහෝ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් පවා බංගලාදේශ කණ්ඩෑමට හා ක්‍රීඩකයන්ට එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. ඉතින් කෙසේ වෙතත් ඇන්ජලෝ මැතිව්ස්ගේ අවසන් ටෙස්ට් තරඟයේදී මුෂ්ෆික රහීම් ඇතුළු ක්‍රීඩකයන් මැතිව්ස්ට සුබපැතුම් එක් කිරීම බොහෝ දෙනෙකුගේ අගය කිරීමට මේ වනට ලක්ව තිබෙනවා. එය ක්‍රීඩා පිටිය තුළ ඔවුන් මොන විදියට හැසිරුණත් ඉන් පිටතදී ක්‍රීඩාවේ ජීව ගුණය හා මානුෂීය ගුණය පිළිබිඹු කළ අවස්ථාවක් බවයි බොහෝ දෙනා පවසා තිබුණේ.